ගලවක් මැද්දේ ගස් උඩ ඉදිකළ සුකෝපභෝගී හෝටලයක සියලු පහසුකම් සහිතව විශිෂ්ට ආගන්තුක සත්කාර රසවත් ආහාර පාන සමග සොබාදහමේ ක්‍රියාකාරකම් රැසක් අත්විඳින්න. ඔබ යා යුතුම තැනක් දැන්ම කතා කරන්න 076 928 70. Leopard Nest යාල. Vision Production. Suba. සොබා දැන් ඉන්නේ යාල. අපූර්ව අත්දැකීම් රසක් විඳින සංචාරයක්. නිදහසේ උපරමය වනයක් මැද සොබා දහමට සමීපව ගත කරන දින කිහිපයක්. වරක් පැමිණි කෙනෙක්ට ජීවිතේ අමතක නොවන දින කිහිපයක් ලෙස ජීවිත කාලයම මතක හිටින ගමනක්. ඒ සොබා දම් ගමන දැන් අපි යමු. මේ නැවතුනේ කරගහක් ලං බලන්නකො කර දැකලත් නැති අය ඇති ගොඩක් වෙලාට මේ ඇහැටත් හරි ප්‍රියමනාපයි කුරුල්ලොත් හරිම කැමති ගහක් ළඟ තමයි නේද අපි නැවත ඉන්නේ ડોක්ටර්? ඔව් ඇත්තටම මේකේ මේ අර කුරුල්ලන්ට වගේ මිනිස්සුන්ටත් හරි ප්‍රයෝජනයි. මොකද මේකේ කොළ අපි සාමාන්‍ය සම්බෝල වගේ හදලා කනවා. අනේ කිරියාගුණ වලට සමානයි. හැබැයි කිරියාගුණට වැඩිය පොඩ්ඩක් වෙනස් රහක් එන්නේ. මේ හරිම ಗುಣ කෑමක් තමයි. කර කොළ නේද අර මේ පපඩම් වගේ බෙදලා පපඩම් වගේ බෙදලත් ගන්නවා. ඒ විදිහටම කන්න පුළුවන්. ඒ ක්‍රිස්පි රහක් එනවා. ඒකත් එක්ක හොඳ මේ එකක් තියෙනවා. හැබැයි අර සම්බෝලේ තමයි ගොඩක් ගුණට රසට හැම දෙයකටම ගන්න. මේ පාට දෙකක් තියෙනවා. බ්‍රවුන් කලර් වගේ මේ ගොඩක් ඉදුණාම තමයි මේ බ්‍රවුන් කලර් එක එන්නේ. ඉදිලා වැඩි වෙච්චාම. කහ පාට තමයි සාමාන්‍යයෙන් අර යන් කියන්නේ බාගෙට දිච්ච. ඒක හොඳටම ඉදිලා තියෙනවා. රසයි රසයි. ඉදුණාට පස්සේ රසයි. හරිම රසයි. අද තමයි ඇත්තටම කරගෙඩියක් කෑවේ. කුරුල්ලෝ ආස වෙන එක අහන්න දෙයක් නැහැ. ඇත්තටම හරිම රහයි. මේ තියෙන තවත් ඒ වගේ හොඳටම දිච්ච ගෙඩියක් පේනවා නේ. දැන් මොනවා වගේ කියලා කියන්නත් බැරි තමයි කියන්නේ. මේක අමුතුම රහක් තියෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් නේ මසන් වගේ, වෙරළු වගේ. එහෙම කියන්න බෑ. ඊට හරි පැන් රහක් තියෙනවා වෙනස් රහක් තියෙන්නේ කර රහම තමයි ඒකද කහ පාට එළියක් කොහොමද කිය මේක ටිකක් හයියයි මේකත් එකම පොඩි කිත්ත රහක් නෙමෙයි ඒක කහට රහ කහට රහ තමයි ඒකත් ඉතින් වෙන එකක් මේක වෙනින්ම රහක් වෙනම රසක් තමයි තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ කර මේ ගහේ නම් ගෙඩි පිරීලා තියෙනවා. දැන් අපි යනකොට මේ ගහේ පිරෙන්න කුරුල්ලෝ හිටියා. විවිධ වර්ගයේ කුරුල්ලෝ. ළඟට ආවට පස්සේ තමයි ඒගොල්ලෝ ටිකක් ඈතට ගියේ. මේ වනේ ඇවිදිනකොට ඔබ දකින්න පුළුවන් දේවල්. මේ තමයි කරගහ. යාල අබේභූමියේ මෙහෙම ඇවිදින්න බෑ කියලා ඔබ දන්නවනේ. මේ වෙනම තැනක්. ඒක වෙන එකක්. ඔබත් දන්න තැන් ඔබේ සංචාරක ශ්‍රේෂ්ඨයට සම්බන්ධ කුමන හෝ කාර්යයක් තියෙනවා නම් අපට කියන්න. අපි එන්නම් ඒ ගැන රටට ලෝකයට කියන්න. මේ පැත්තට
අලි එන තැනක් විදිහට මේ ප්‍රදේශවාසීන්ගේ පොඩි මතයක් තියෙනවා නේද? අලි මෙතෙන්ට එනවා. අලිය සාමාන්‍යයෙන් දවසකට කිලෝමීටර් 10ක් විතර ඇවිදිනවනේ. එතකොට ඔය ඇවිදිනකොට අලියාගේ දැන් මෙතන පහු කරාට පස්සේ ආයෙ සමහර දවස් දෙකකට පස්සේ තමයි මෙතෙන්ට එන්නේ. මොකද යාගේ රූටින් එක යා කොහොමත් යනවා. ඒකයි කියන්නේ අර එලිෆන්ට් පාස් එකේ යන මාර්ගයක් තියෙනවනේ. ඒ මාර්ගේ කවදාකවත් යා වෙනස් කරන්නේ නැහැ. එහෙම වෙනස් කරන මාර්ග සමහරලාට වෙන්නේ අවුරුදු ගානකට පස්සේ. ඒකට හේතු තියෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට හේතු වෙන්නේ යාට යන්නම බැරි විදිහට ඒක මේ වාදකයක් තියෙනවා නම් තමයි නැත්තම් එයා හැම වෙලේම වගේ ඒ පාරෙම තමයි යන්නේ. ඒතකොට මේ අලි යන පාරක්. ගොඩක් වෙලාවට මේ වගේ නේචර් ට්‍රේල් එකකදී හැම වෙලේම දකින්න සුලභ දසුනක් නෙවෙයි. ඉතින් ඔන්න වගේ කාරණා තමයි අපි ඔබට කියන්න තියෙන්නේ. මේ වෙනස් ගමන තුල අත්දැකීම් තව බොහොමයක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. අපි ඒවත් කතා බහ කරමු. මේ සංචාරය අතරතුර. සෝබා මේ පාර අපි ඉන්නේ යාල. මේ ප්‍රදේශයේ අපිට බිම ඉන්න උරගයෝ සර්පය වැඩි දකින්න නැති වුණත් මේ ගහක ඉන්නවා සතෙක්. මේ කවුද ඉන්නේ ડોක්ටර්? මේ හාල් දණ්ඩෙක් සාමාන්‍ය නිර්විස ගණයට තමයි මේ ආයි තියෙන්නේ. කියන්නේ හරි මහින්සක සතෙක්. ගොඩක් වෙලාවට පච්චයක් දැම්මත් බය වෙලා දුවනවා. කියන්නේ සෑහෙන අහිංසක සතෙක්. කිසිම හිරිහැරයක් නැහැ. එයා ගොඩක් වෙලාවට ඔය ගස්වල ඉන්න පොඩි පළ ගැටියෝ අරුමුන් අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. හරි අමුතු ලස්සනක් තියෙනවා යාගේ නේ. ඔව් ඔව්. සාමාන්‍යයෙන් ගස්වල මං අර කිව්වේ ගස්වල ඉන්න අය බහුලව මෙහි ඉන්නවා. අර පොළවේ ඉන්න අයව දඩයක් කරන්න ඉන්න නිසා මේ එයාලා ගොඩක් වෙලාට අඩුයි. මොනරා සහ තලගොයා තමයි තලගොයා තමයි මේ ඒරියා එකේ ඉන්නේ. වැඩිපුර ඉන්නවා. ඒ නිසා බිම ඉන්න සර්පයන්ට ඉඩක් නැහැ. මේ වගේ මේ ගස් උඩ ඉන්න අයට බේරිලා ඉන්න පුළුවන්. ඔන්න හාල් දණ්ඩෙක් තමයි අපි දැක්කේ. ටිකක් එකපාරටම අඳුර ගන්නත් බෑ. මේ කොළ පාට ගස් අස්ස ඉන්නකොට එයත් ටිකක් ඇඟත් ටිකක් ඒ පාටක් තියෙනවා. ඊට අමතරව මේ ලා දුමුරු පාටක් වගේ තියෙනවා. ඒක නිසා තමයි අපි දැක්කේ මේ හාල් දණ්ඩා. අපි බර්ඩ් වොචින් අද උදේම පටන් අරගෙන ලොකු ගමනක් ගියා. මේ අක්කර ගණනාවක ඇවිදගෙන ගල්තලාවට ගිහිල්ලා අවසානයේ එන්නේ මේ පොකුණු ගාවට. දැන් ඩොක්ටර් අපිට පොඩ්ඩක් කියන්නකෝ මේක කොහොමද නිර්මාණය වෙන්නේ? ඇයි මේක මෙහෙම හදන්නේ? දැන් අපිට දකින්නක් තියෙනවා වටපිටාවෙම සත්තු ඉන්නවා, කුරුළු කුඩ තියෙනවා. කොහොමද මේ කාරණාව? පරිසරයක් සාමාන්‍ය සමතුලිත වෙන්න නම් ජල පෝෂක කලාපයක් තියෙන්නත් ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉකෝසිස්ටම් එකක් කම්ප්ලීට් වෙන්න නම් ජලය තියෙන්නත් ඕනේ. ඉතින් ඇත්තටම අපි පහුගිය කාලේ පුරාවට අපි මෙතෙන්ට ආපු කාලෙම ප්‍රශ්නේ තමයි ගොඩක් සත්තු එන්නේ නැති වෙන්න හේතුවත් සත්තු අපිට ඇදගන්න බැරි වෙන්න හේතුවත් ජලය නැතිකම. නිසා විශේෂයෙන්ම මේ ඒරියා එකේ ජලය නැති නිසාම සත්තු හරි අර අසරණ භාවයට පත් වෙලා යාලා සමහරලාට ඔය මදු වලට හිර වෙලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් අපි දැක්කලා තිබුණා. ඒ නිසා අපි හිතුවා සත්තුන්ට ජලය පානය කරන්න පුළුවන් ස්ථානයක් හදන්න. ඒකත් එක තමයි හැදුවේ. දැන් ඇත්තටම සමහරලාට උදේට නැත්නම් හවසට අපිට මෙතන සත්තු සෑහෙන ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලියා පවා මෙතෙන් දැවලා වතුර බීලා යනවා. දැන් මේ මෙතන පං වර්ග තියෙනවා. මේකත් මේ පරිසර පද්ධතිය දකින්න පුළුවන් මේ වගේ තැනක විතරයි නේ. ඔව් ඒ කියන්නේ දැන් මේවා මේ අපි හදලවත් කොහෙන් හරි ගෙනාපුවත් නෙමෙයි. ඒක පැලවිලා තියෙනවා. ඉතින් අර අපි කියන අර සංක්‍රමණික සාක ආක්‍රමණික සාකෝ වගේ අර කොහෙන් හරි ඇවිල්ලා සීඩ් එකක් හරි ආප් එකක් පැලවෙලා එහෙම තමයි මේක මේ පැතිරලා තියෙන්නේ. එතකොට තව සමහරලාට සත්තු ගෙනල්ලා දාන්න පුළුවන්. ඔය වගේ විවිධ කාරණා මත මේවා එන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. ඒත් එක්කම දැන් අර උඩ තියෙනවා මේ වඩු කුරුළු කූඩ. දැන් ඔය වඩු කුරුළු කූඩ ගැන කතා කරනකොට මෙතන ළඟම දකින්නකොට මේකට ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාවත් අපි පොඩ්ඩක් කියාගෙනම ඔබ දැනුවත් කරගෙන ගියොත් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා කියන්නකෝ මේ සෝබාදහම පිළිබඳව සංචාරක ශාස්ත්‍රය පිළිබඳව බොහොම ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මේ වඩු කුරුල්ලන්ගේ කතන්දරේ. වඩු කුරුල්ල සාමාන්‍යයෙන් ජලය ආශ්‍රිතව තමයි සාමාන්‍යයෙන් එයාලා ගෙවල් හදන්නේ. හේතුව තමයි ඇත්තටම ජලය තිබ්බහම එයාලා හිතනවා ජලයේ ඉඳලා සාමාන්‍ය සතෙක් ආක්‍රමණය කරන්නේ නැහැ කූඩුවක්. ඒකට ජලයෙන් උඩට එන්න අමාරු නිසා තමයි එයාලා මේ ජලය ළඟ හරියටම ජලය තියෙන එජ් එක තමයි හදන්නේ. මේකට අර ලස්සන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය මේ කූඩුව හැදෙන්නේ
මේට් වෙන්න. එතකොට අවුරුද්දකට සාමාන්‍යයෙන් දෙපාරයි තමයි මේට් වෙන්නේ. අවුරුද්දකට. නිකන් සීසන් දෙකයි තියෙන්නේ. එතකොට ඒකෙත් සමහර වෙලාවට බිත්තර දාන්නේ අවුරුද්දට එක වතාවක්. එතකොට දැන් මේ එක ෆීමේල් බර්ඩ් කෙනෙක්ව ඇට්‍රැක්ට් කරගන්න තමයි මේ කූඩුව හදන්නේ. ඒ කාලේ එනකොට කූඩුව හදන්න ගන්නවා. දැන් කූඩුව බාගෙට හදාගෙන එනකොට මෙයා කැමති නැත්තම් ඒ කූඩුවට මෙයා ගාවට එන්න. එතකොට මේ අලුතෙන් ආයි කූඩුව. එතකොට බාගෙට හදපු කූඩු කීපයක් තියෙන්න පුළුවන්. ඒ අතරතුර එකක් කම්ප්ලීට් වෙනවා. ඒ කම්ප්ලීට් වෙන්නේ අර කිරිල්ලි කැමති වෙච්ච දවසට තමයි ඒක කම්ප්ලීට් කරන්නේ. ඊට පස්සේ ඒක බිත්තර දැම්මට පස්සේ දැන් මේ මේට් වෙලා ඉවරයිනේ. එතකොට මෙයාට තව මේට් වෙන්න අවශ්‍ය වුණාම මෙයා තව කිරිල්ලියෝ ගෙන්න ගන්න අනිත් කූඩු ටික දැන් බාගෙට හදපුවත් හදන්න ගන්නවා. එතකොට දැන් තවත් කිරිල්ලියෙක් සමහරට ඒක දැකලා ඉවරලා එන්න පුළුවන්. ඒ වගේ කිරිල්ලියෝ කීප දෙනෙක් එක්ක මේට් වෙලා ඊට පස්සේ බිත්තර කීපයක් දාලා සීසන් එක ඉවර වෙනකොට එයාලා මෙතනින් යනවා. ඊට පස්සේ ආය මාස 6කට 7කට මෙතන ආය දකින්න හම්බෙන්නේ නැහැ. මේ කූඩු වල දැන් සත්තු නැහැ. ඔව් අතහැරලා ගිහින් තියෙනවා. ඔය වගේ ඉතින් රස කතා තියෙනවා මේ කුරුළු ලෝකයේ තුල සත්ත්ව ලෝකයේ තුල මේ දේවල් දැක බලා ගන්න මේ දේවල් පිළිබඳව කතා කරන්න ඔබට මෙහෙට ආපුවම හොඳ ඉඩකඩක් තියෙනවා. ඒක නිසා අපි ඔබට ආරාධනා කරනවා එන්න යාලට ආපුවම ලෙෆර්ඩ් නෙක්ස්ට් වලට ආපුවම ඔබට මේ සියලු දේවල් අත්විඳින්න පුළුවන්. අපි වගේම අනිත් එක තමයි දැන් මෙහි තියෙන කාමර පහසුකම් ලබා දෙන්න තියෙන්නේ. නෙක්ස්ට් විදිහට නෙදිනේ නේ. කැදල්ලක් විදිහට තමයි හැමදේම හදලා තියෙන්නේ. දැන් මෙතන මට ඈතින් පේනවා අර අපි නැවතිලා ඉන්න කාමරය ගස් අස්සෙන් බොහොම පොඩ්ඩයි වෙන්නේ. ඒක කැලේටම සම්බන්ධ වෙච්ච කැලේම කොටසක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ අපිට ඇත්තටම ඕනිත් මෙතන දැන් අපි කියන්නේ අර පරිසරය ආරක්ෂා කර ගනිමින් පරිසරය බිඳින්න තමයි අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වටපිටාව අපි හදලා තියෙන්නේ. පරිසරයට හානි වෙන දේවල් ඇත්තටම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බ්‍රාන්ච් එකක්වත් මම කියලා තියෙන්නේ ගහක කපන්න එපා කියලා. ඒ වගේ අපි ගොඩක් අයට කතා කරන සංචාරක ශාස්ත්‍රයේ යෙදලා ඉන්න අයට පරිසරය විනාශ කරන්නේ නැතිව කොහොමද පරිසරයත් එක්ක බද්ධ වෙච්ච සංචාරක කර්මාන්තයක් ගෙනියන්නේ කියන එකට මේක හොඳ උදාහරණයක්. අනික පරිසරය ආරක්ෂා කර කන්සර්වේෂන්. මේ පැත්තට අපි වැඩියෙන් නැඹුරු වෙලා පරිසරය ආරක්ෂා කරගන්න මින් සංචාරක කර්මාන්තය කරොත් රටට ඊටාම සුබදායී සහ යහපත් කාලයක් අපිට උදා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සංචාරක ආදායමෙන් පරිසරයේ සුරක්ෂිතතාවයෙන් ඊට පස්සේ ගොඩක් දේවල් වලින් අපිට මේක හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. දැන් ලෝකෙත් ජාත්‍යන්තරවත් සංචාරක ගමනාන්තයක් විදිහට ලංකාව හොඳ තැනකට දැන් එන්න ඉහළට පැමිණෙමින් ඉන්නවා. ඒක නිසා මේ හොඳ කාලයක් සංචාරක ශාස්ත්‍රයට. ඒක නිසා සංචාරක ශාස්ත්‍රයේ ඉන්න හැමෝමත් පරිසර හිතකාමී දේවල් එක්කම රැඳෙනවා නම් ඒක තමයි හරි වටින්නේ කියන කාරණාව මතක් කරනවා. ඉතින් පරිසරයට ලං වෙලා පරිසරයේ විඳින්න සංචාරක ගමනාන්තයන් වලට ගිහිල්ලා විවිධ දේවල් අත්විඳින්න අපි මේ පාරාවේ යාළ හොඳම තැනකට කියලා අපිට දැන් දැනෙනවා. ඔබටත් ඒක ඒ විදිහටම දැනෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. රැඳිලා ඉන්න සෝබා එක්ක තවත් බොහෝ දේවල් අපි ඔබට තිලන කරන්න සූදානම්. ජීවිතය ජීවත් කරවන ජීවය සෝබා. සෝබා දහම හොයාගෙන යන ගමනේදී මේ පාර අපි ඇවිල්ලා ඉන්නේ යාලට. යාලත් එක්ක අපි රැඳිලා ඉන්නකොට මේ ප්‍රදේශයේ අපි විවිධ තැන්වලට විවිධ දේවල් එක්ක ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගත්තා. ඉදිරියටත් තව වැඩසටහන් කිහිපයක් තියෙනවා මේවර සෝබා යාල ගමන පිළිබඳව ඔබට කියන්න. ඒත් එකම අපි ඔබට මතක් කරනවා සංචාරක ශාස්ත්‍රයත් එක්ක ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න 071 5යි 30යි 77යි 27 අපේ දුරකථන අංකය. ඔබෙත් සෝබා දහමත් එක්ක බැඳුණු ලං වුණ සංචාරක නිකේතනයක් හෝටලයක් එහෙමත් නැත්නම් සංචාරක ශාස්ත්‍රයක් බැඳුණු ඔබ යමක් කරනවා නම් ඔබත් එක්ක ඒ දේවල් රටට ලෝකෙට කියන්න අපි සූදානම් කියන කාරණාවත් මේ මොහොතේ මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි බලන හැමදාමත් අපේ හිතවත් ඔබටත් පුළුවන් වෙනදා වගේම සුපුරුදු විදිහට අපිට කතා කරන්න 071 5යි 30යි 77යි 27 අපේ අංකයටම. ඒත් එක්කම අපි මතක් කරනවා අපේ සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ අපි දැන් විවිධ වැඩසටහන ඔබ වෙත ගෙනෙනවා. සෝබා විශේෂ දේවලුත් ඔබට ඒ තුල තියෙනවා. ඒ වගේම අපිත් එක්ක ඉන්න ආදරණීය අනුග්‍රහක බවතුන් ඔබට බොහොම වටින ත්‍යාග ලබා දෙනවා කියන කාරණාව දැන් ඔබ දන්නවා. ඒක නිසා ඇවිල්ලා බලන්න කොහොමද ඔබත් ජයග්‍රාහකයෙක් බවට පත් වෙන්නේ කියලා. travel map with තරංග YouTube නාලිකාව, ඒ වගේම සෝබා page එකට එන්න පුළුවන්. ඒ වගේම TikTok වලට එන්න පුළුවන්. මේ හැම දෙයක්ම follow කරලා අපිත් එක්ක රැඳිලා ඉන්නවා නම් ඔබත් ජයග්‍රාහකයෙක් බවට පත් වෙයි. ඒ වගේම සෝබා අපිත් එක්ක සංචාරය කරන්න කැමති කට්ටියටත් තොරතුරු තියෙනවා ඒ සමාජ මාධ්‍ය ජාලා තුළ. ඒවත් අපි මතක් කරනවා. එමුනම් අපි යාල සංචාරයේ තවත් දෙවලුත් එක්ක ඔබ මුණ ගැහෙන්න සූදානම්.
ජීවිතය ජීවත් කරවන ජීවය සොබාදහම. සොබාදහමේ අපූර්ව තැන් අරුත්බර කතා වටිනාකම් වගේම වටින තෑගි දිනන්නත් ඔබ බලන්න ඕන ට්‍රැවල් මැප් විත් තරංග අපේ YouTube නාලිකාව. ඊළඟ දවසේ හමුවෙමු. සොබාදහමට ආදරය කරමු. සොබාදහම හැමදාමත් ඔබට හුස්ම පොද ලබාදී ඔබව රැක ගනීවේ. එය කොයි තරම් නම් ආශ්චර්යයක්.